ඔව්. මේක බඩ 100% cotton එක. මේකලා rich cotton එක මොනවද තාප කරන්නේ. ඒක තලවල නෙවෙයි ඒකත් මාළම තමයි තියෙන්නේ. මේක 25 ඉඳලා පටන් ගන්නවා. පල්ලේ බෝටොත් තියෙනවා. මේක සුපෝ ඉල්ලස. මේක ලස්සන කලර් සෙට් තියෙනවා. මේක ඉන්දියන් cotton වර්ග එක. මේකත් අර ඉන්දියන් කැන්ඩියන් දෙකම වැය කරන්න පුළුවන්. ළඟ උත්සව සමයට ඔයාට අවශ්‍ය කරන සාරි වර්ග ගොඩක් පහසුමීට ලබා ගන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයකට තමයි අද මම ඔයාලව එක්කගෙන යන්නේ. ඒ තමයි පිටකොටුව දෙවනහරස් වීදියේ තියෙන අප්සරා සාරි සෙන්ටර් ආයතනය. ළඟ අලුත් අවුරුද්දට ඔයාගේ ඔෆිස් ෆන්ක්ෂන්ස් වලට එහෙමත් නැත්නම් ඔයාගේ වෙඩින් එකට ඔයාගේ එන්ගේජ්මන්ට් එකට මේ වගේ ගොඩක් වැදගත් අවස්ථාවන් වලට අවශ්‍ය වෙන ඕනෑම සාරි වර්ගයක් ගොඩක් පහසුමීට ලබා ගන්න පුළුවන් අප්සරා සාරි සෙන්ටර් ආයතනයට ඔයත් ආවොත්. හරි එහෙනම් අපි මේ සාරීස් ගැන වැඩි විස්තර හැම දෙයක්ම දැන් බලමු. ඔයා තවමත් මගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න නැතුව නම් channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි එහෙනම් යමු වීඩියෝ එකට. මේකලා බතික් එක ඉන්දියන් බතික් එක මේකලා සමහර 2000 ගණන් ඉඳලා තියෙනවා. සාමාන්‍ය 2000 ගණන් වල ඉඳලා 2000 ගණන් ඉඳලා තියෙනවා. නමුත් ලස්සන කලර්ස් තියෙනවා. දැනට අපිට රෆ්ලි පෙන්නන්නේ. ඔව්. මේකෙන් කලර්ස් තියෙනවා. ඩිසයින් කලර්ස් තියෙනවා. ඩිසයින් තියෙනවා. සාමාන්‍ය ඔෆිස් වලට වගේ නිව් එකට හොඳයි නේද? එක විදිහම සාර 10 15 කුලක් ගන්න පුළුවන්. ඒ වගේ. ඔව් ඒ විදිහම ඔයාලා වෙලසින් කියන්න ඕනේ. ඔව්. දැනට ස්ටොක් මේ සීසන් ඉඳන් ස්ටොක් තියාගෙන ඉන්නේ. වෙන දවසට ඔයාලා ගන්න ඕන අපිට වෙලසින් කිව්වොත් අදලා දෙනවා. හදලා දෙන්න පුළුවන් නේද? ඔයාලා ඩිසයින් මොනවද තිබුණත් තවම කිව්වොත් අදලා දෙන්නත් පුළුවන්. මේක කියලා ලංකා හැන්ඩ්ලූම් එක. ලංකා හැන්ඩ්ලූම් එක. මේක අපි කරන්නේ. මේක හොඳ ෆාස්ට් මූවින් මේ පාරේ. මේකේ ලස්සන කලර් එකක් තියෙනවා නේ. කලර් ස්කීප් එකක් තියෙනවා. මේක ලස්සන කලර් ෂේඩ් එක. මේක ටූ ටෝන් එක. ආ ටූ ටෝන්. ඔව් මේක පීස් එක. මේක බ්ලවුස් පීස් එක. සාරි ලා පාර්ට්ලි ඩිසයින් එක වයින්නේ. ඔව්. මේක ලස්සන කලර්ස් තියෙනවා. ලස්සන කලර්ස් තියෙනවා නේ. මේ වගේ ලස්සන කලර්ස් ගොඩක් මේක තියෙනවා. දෙන්නට පෙන්නන්නේ. මේක උනේ කලර්ස් 20ක් විතර තියෙනවා. කලර්ස් 20ක් විතර වගේ. සාමාන්‍යයෙන් කිව්වොත් ප්‍රයිස් රේන්ජ් එක ඒක සාමාන්‍යයෙන් 3000 ගණන් ඉඳලා එනවා. සාමාන්‍ය 3000 ගණන් වගේ ඉඳලා ගන්න පුළුවන්. මේක බඩ 100% cotton එක. කොටන් එක. ඔව්. ලස්සන කලර්ස් තියෙනවා. මේ වගේ ලස්සන කලර්ස් ගොඩක් තියෙනවා නේද? මේක cotton එක. මේක ගණන් ඉන්නේ. සාමාන්‍යයෙන් මේක ඔෆිස් වලට ටීචර්ස් වලට වගේ ගන්න පුළුවන්. ගන්න පුළුවන්. මේක වුණත් ඔයගලන්ට ලොකු ආයතනවල යුනිෆෝම් එකම ඉල්ලුවොත් ඔව්. හදලා දෙන්නත් පුළුවන්. මේකලා රිච් කොටන් එක සාමාන්‍ය ඔෆිස් ආයෙම ඔබට රිච් එකට වෙනවනේ. ඔව්. අන්න රිච් කොටන් වර්ගයක. මේකෙන් කලර්ස් කීපයක් ගන්න පුළුවන්. කලර්ස් තියෙනවා ඩිසයින් තියෙනවා. ඔව්. මේක බඩ මෙටල් එක ගන්න අන්න එල්ලෝ තේරෙනවා. අනිත් ස්ටොක් මෙටල්. හොඳ මැටීරියල් එකක් තියෙනවා නේද? රිච් කොටන්. ටික් කොටන්. මේක සාමාන්‍යයෙන් 5000 ගණන් වල යනවා මේක. සාමාන්‍ය 5000 ගණන් වගේ ඉඳලා ගන්න පුළුවන්. ඔව්. ලස්සන කලර්ස් තියෙනවා. ඒ විදිහට. ඒ වගේ කලර්ස් ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන් නේද? දාපුවාම ගොඩක් ලස්සන කලර්ස් තියෙනවා. කලර්ස් මේ ඩිසයින් උඹ බලන්න කොහොමද ලස්සනද? ඒ වගේ ලස්සන ඩිසයින්ස් තියෙනවා. මේකම ෆුල් එම්බ්‍රොයිඩරි. සමහර කට්ටියගේ print කියලා තයි. මේක print නෙවෙයි. print නෙමෙයි නේද? print නෙවෙයි මේක. මේක සම්පූර්ණ එම්බ්‍රොයිඩරි. එම්බ්‍රොයිඩරි එක තියෙනවා. සමහර කට්ටිය print මේ බලපුවා print වගේ තමයි පේන්නේ. ඔව්. මේ තනිකර thread work මේක. ඔරිජිනල් thread work එක. එම්බ්‍රොයිඩරි එක තියෙන්නේ නේද? full embroidery. ලස්සන දෙයක්. ඒ වගේ ලස්සන කලර්ස් ගොඩක් තියෙනවා. ෂොප් එකට ආවොත් බලා ගන්න පුළුවන් නේද? මේක ඉන්දියන් කොටන් වර්ග එක. ඉන්දියන් කොටන් එකක් නේද? printed එක. මේක ලා printed එක. මේක embroidery නෙවෙයි. මේක printed එක. ඉතින් මේක piece එක. සාරි නෙමෙයි. මේ ඩිසයින් එක සාරි. මේ වගේ ඩිසයින් එකක් තියෙනවා නේ. මේක කැටලොග් ටයිප් එකක් ගන්න. සාමාන්‍ය කොහොමද මේක ප්‍රයිස් රේන්ජ් එක අපිට? සාමාන්‍යයෙන් 3900 ඉඳලා තියෙනවා. 3900 වගේ ඉඳලා ගන්න පුළුවන්. ඒකේ කලර්ස් ගොඩක් තියෙනවා නේද? මෙට් එක දෙකක් තියෙනවා. මේ මෙට් එක දෙකක් බලන්න. මෙට් එක පොඩ්ඩක් සෙට් මෙට් එක හරි සෙට් කරලා. ඩිසයින්ස් ගොඩක් තියෙනවා. කලර්ස් තියෙනවා. කලර්ස් තියෙනවා නමුත් ගොඩක්. මේක ඩිසයින් කියන එක මේක අර ගොඩාක් එන්නේ නේද? මේක තමයි කැටලොග් ටයිප් එක. එකකින් එකයි සමහර ගාලා එනවා. ඔව්. හා හා. ඒක තියෙනවා. මේක එනස් එක. ඒ වගේ කලර්. එකකින් පාට වල තියෙන ඩිසයින් එකක්. 3900 වගේ සාමාන්‍යයෙන් ගන්න පුළුවන් නේද? ආ ඒ වගේ ඩිසයින් එකක් එන්නේ ඒක නේද? ඒක පිස් එක. මේක බ්ලවුස් පිස් එක ලප්පේ නේ. සාරි නේ. ඒක බ්ලවුස් පිස් එක. සාරි නේ print එක. මේ විදිහට තමයි එන්නේ නේද? මේක කියන්නේ සාමාන්‍යයෙන් පියෝ සිල්ක් කියන මෙටීරියල් එකක්. මේක කියන්නේ ෂොට් සිල්ක්. මේක සාමාන්‍යයෙන් දැන් අපේ සිංහලි සාමාන්‍යයෙන් දැන් ඕම් කමිටත් මේක සාරි දෙන්න තියෙනවා ට්‍රැඩිෂනල් විදියට. කියන්නේ මේක කියන පුර සාරි කියන ටැමිල් කට්ටිය දෙන අර බ්‍රයිඩල්
වගේ මේක සාමාන්‍ය අර පියෝ සිල්ක් ඔරිජිනල් පියෝ සිල්ක් මේක එකක මිල වලට තියෙනවා. මේක නම් පොඩ්ඩක් අර හයි ක්වොලිටි එක. ඔව්. කියන මේවා සාමාන්‍යයෙන් 3000 ගාන ඉඳලා තියෙනවා. සාමාන්‍ය 3000 ගාන වගේ ඉඳලා ගන්න පුළුවන් නේද? ගොඩක් ලොකු ඩිසයින්ස් ප්‍රමාණයක් තියෙනවා බලන්න. මේක කියන බෝඩර්ලෙස් කියලා කියන්නේ මේ ඔරිජිනල් පියෝ එක. කියන්නේ මේ මිල ඉඳලා අපි ගාව ඕන මිලට තියෙනවා. මේවා නම් හෝම් කමින් සාරේ. ඔව්. මේක කියන්නේ බොස්සා මේක ස්පෙෂල් වෙලා තියෙන ෂෝල් එකක් එනවා. හහ. කියන මේක ඉන්දියන් වලට ගොඩක් ලස්සනයි. කියන ෂෝල් එකකුත් එනවනේ. බ්ලවුස්ුත් එනවා. අද එක්ක මේක ඇවිල්ලා බ්‍රයිඩල් සාරි එකක්. මේකත් අර ඉන්දියන් කැන්ඩියන් දෙකම වෙයා කරන්න පුළුවන්. මේකත් එමය. මේ වෙලා ස්පෙෂල් කැන්ඩියන් එකක්. මේක සනච්ච ලොකු මිලක් නෙමේ. ගණන් අඩුයි. ඔව්. මේවා සාමාන්‍යයෙන් අර අම්මලාගේ වෙඩින්ස් වලට අඳින විදිහේ සාරි තමයි මේක. ඒක තවසර කට් බීට් එක. මේකත් ඉන්දියන් කැන්ඩියන් දෙකම අතර මේක හොඳ ලස්සන බ්‍රයිඩල් සාරි. මේක දරදෝසි එකක්. සාමාන්‍යයෙන් අපිට කිව්වොත් කොහමද ප්‍රයිස් එකක්? බ්‍රයිඩල් සාරි බෝස් කොහොමත් අපිට සාමාන්‍ය 15 ඉඳලා තියෙනවා. 15 ඉඳලා වගේ ගන්න පුළුවන් නේ. තියෙනවා. ඔයගොල්ලන්ට ඇවිල්ලා බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. එතන වෙලා නිකන් ගොඩ වෙලා නිකන් බලාගෙන යන්න පුළුවන් ඕන තරම් තියෙන බඩු. ඔව්. ප්‍රයිස් කඩු මිලට තියෙනවා. ප්‍රයිසස් එකෙන් එකට වෙනස් වෙනවා. තමන්ට කැමති විදිය ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 15 ඉඳලා වගේ උඩට ගන්න පුළුවන් නේද? පුළුවන්. කියන ඕනම බ්‍රයිඩල් ඩිසයින් එකක් අපි අදලත් දෙනවා. කියන එක මාසයක් විතර කල් දුන්නා නම් ඕනම ඩිසයින් එකක් අදලා දෙනවා. වර්ක් එක කරලත් දෙනවා නේද? ඔව් ඉන්දියාවේ අපේ වර්ක්ෂොප් තියෙනවා. ඕන විදිහට කරලා දෙනවා. කරලා දෙන්න පුළුවන්. මේ විදිහම මේක තනිකර මේක කට් බීට් සීක්වෙන්ස් එක තමයි. මේක ගානවරු සාමාන්‍යයෙන් මේක 3500 ඉඳලා 6000ක් විතර පටන් ගන්න පුළුවන්. කරම අලවල නෙමෙයි මාල තියෙන්නේ මේ. සාමාන්‍යයෙන් කොහොමද මේව කරන්නේ වෙඩින් වලට? වෙඩින් වලට ඕන වලට යූස් කරන්න පුළුවන්. වෙඩින් වලට මේ ඕන එකට අඳින්න පුළුවන්. මේ ක්වොලිටි එකක්. හොඳට මේ යූස් කරන්න පුළුවන්. මේ සල්න් කට ඕන වලට මේක ගන්න පුළුවන්. ෆන්ඩ් එකට ඕන එකට. අනිත් වගේ මේ අලවල නෙමෙයි තනිකරම මාල තියෙන්නේ. මාල තියෙන්නේ නේද? කට් බීට් එක. කට් බීට් මේක සීක්වෙන්ස් එක මේක ගානවරු සාමාන්‍ය 3500 ඉඳලා 5000ක් විතර. ඒ වගේ වෙඩි ගන්න පුළුවන් නේ. මේක ගැන කිව්වොත් කොහොමද? මේ සාමාන්‍ය හෝම් කමින් කොයින ඕන පොක්කේ වලට සාරි කෙන්ඩේන ඕන එකට අදන්න පුළුවන් මෙටීරියල් එකක්. මේක තනිකර කට් බීට් එකේ තමයි. ඒකත් ලස්සන්ට එනවා. මේක තනිකර මාලම තියෙන්නේ. මාලම තියෙන්නේ ඔක්කොම නේද? තනිකර ඔක්කොම මාල තියෙන. අලවල නෙවෙයි. තනිකර මාලම තියෙන්නේ. කොහොම සාමාන්‍ය මේ ඩිසයින් එකේ ප්‍රයිස් එක රේන්ජ් එකක් කිව්වොත් 10 ඉඳලා 13ක් විතර එනවා. 10 ඉඳලා 13 වගේ වෙනකම් ගන්න පුළුවන්. ඔව්. මේ සාරි එක මොකක්ද එතකොට? මේකේ සාමාන්‍යයෙන් normal සාරි එකක්. මේකේ පොඩි ගානේ ඉන්න සාමාන්‍ය 2500 ඉඳලා 3500ක් විතර එනවා. මේකේ වෙක් කරන්න ඕනේ. වෙක් කරන්න ඕනේ නේද? කෙන්ඩේන ඕන එක අඳින්න පුළුවන්. මිස් කරලා ඕන එකට අඳින්න පුළුවන්. සාමාන්‍ය වෙඩින් වලට අඳින්න පුළුවන්. වෙඩින් වලට වෙක් කරලා වෙනකොට ලස්සනට එනවා. මේක හොඳටම යූස් කරන්න පුළුවන් මැටීරියල් එකක්. පල්ලේ බෝඩර් තියෙනවා. පල්ලේ බෝඩර් එකක් තියෙනවා නේ. ඔව් ලස්සන බෝඩර් තියෙනවා. මේ සම්පූර්ණ වෙක් කරත් මේකත් මේ විදිහටම එනවා. සාමාන්‍ය මේක සාමාන්‍ය 2500 ඉඳලා 3500ක් විතර එනවා යාළුවා. ඒ වගේ එනවා නේද? මේකත් මෙරුම් කලයකින් තියෙන වෙන ඩිසයින් එකක් නේද? වෙන ඩිසයින් එකක්. මේක තේ වේග රේන්ජ් එක තමයි එන්නේ. මේක තනිකර කට් බීට් එක තමයි. කට් බීට් පේල් සීකින් ෂෝන් එක තියෙනවා මේකනේ. ඒකනොත් කෙන්ඩේන ප්‍රොකෝන එක අදන්නත් පුළුවන්. අදට මේ යූස් කරන්න පුළුවන්. ඒක තලවල නෙවෙයි. ඒකත් මාලම තමයි තියෙන්නේ. ඒකත් ප්‍රයිස් රේන්ජ් එක අරගම තමයි නේ. ඒ රේන්ජ් එක තමයි එන්නේ. අපිට කිව්වොත් ඒ ඩිසයින් එක ගැන සාමාන්‍යයෙන් කොහොමද? මේ ඩිසයින් එක සාරි එකට ඕන එකට මේකත් අඳින්න පුළුවන්. මේක තනිකර කට් බීට් එක තමයි. මේක අපි මේක හොඳම ගෝල්ඩ් එක. ලක්ෂරි ගෝල්ඩ් මේක හොඳ ගණන් සාරි වලට එන ගෝල්ඩ් එක මෙටීරියල් ඒක හොඳටම සාරි කෙන්ඩේන ඕන එකම අදන්න පුළුවන් ක්වොලිටි එකක් මේක. මේක හොඳට යූස් කරන්න පුළුවන් මෙටීරියල් එකක්. මේ හොඳ ඩිසයින් එකක් තියෙනවා නේද? හොඳටම ඩිසයින් එකයි. මේක සාරි අඳින්න පුළුවන්, කෙන්ඩේන අඳින්න පුළුවන්, ප්‍රොකෝන එක අඳින්න පුළුවන්. මේකත් ලස්සන ගෝල්ඩ් එකක්. ගෝල්ඩ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කොහොමද මේක වෙන්නේ? මේක සාමාන්‍ය 8500 ඉඳලා පටන් ගන්න පුළුවන්. මේක වෙලා ලංකාපති එක සුපෝයිල් එක 5500ක් විකුණලා ලැබුණා. අඩුකල ගන්න පුළුවන්. සාමාන්‍ය 49 වගේම ලාස්ට් එකේ එම දෙන්න පුළුවන්. සුපෝයිල් එක. සුපෝයිල් එක. කොටන් එකේ තියෙන අඩුයි. මේකම කොටන් තියෙනවා. ඒක වෙලා 3000 ගණක් වෙනවා. මේක සුපෝයිල් එක. සුපෝයිල් කොට ගණන් වෙනවා. ගණන්. තමයි 4900 වගේ 5000 වගේ. වෙනවා. මේකත් ඉන්දියන් හැන්ඩ්ලූම්. ඉන්දියන් හැන්ඩ්ලූම් එක නේද? ලස්සන කස් තියෙනවා. කලර්ස් ගොඩක් තියෙනවා ඒකනේ. අර යුනිෆෝම් වගේ මන සාරි පාල 20ක් වගේ මොනේ ඒකට ගන්න පුළුවන්. 100ක් 200ක් උනත් කිව්වොත් අදලා දෙන්න පුළුවන්. හදලා දෙන්න පුළුවන්. අදලා දෙන්න පුළුවන්. සාමාන්‍ය අපිට කිව්වොත් ප්‍රයිස් රේන්ජ් එකක් මේකේ මේක 25 ඉඳලා පටන් ගන්නවා. 25 ඉඳලා වගේ පටන් ගන්නවා නේද? මේක 25 ද නෝ මේකට වඩා normal එකක් තමයි 1009 වලට එක කොටයක් තියෙනවා. මේක අපේ මේක පෙන්න ගම එක අයින එකක් පෙන්නනේ මෙතන. ඔව්. මේක 1009 වගේ වෙනවා. මේක 1009 වගේ ඉඳලා ගන්නවා. මේක ඒක පොඩ හොඳයක් මේක තමයි මේක 29 එක. 25 ඉඳලා පටන් ගන්නවා. 25 29 3000 එන එක ගන්නට තියෙනවා මේක. ඒ වගේ තියෙනවා නේද? මේක අලුත් මෙටල් එකක් ප්ලේන් සාරි වලින්. අර එමදාම අර විජිත්‍රා වැලන්ටිනා ඩයමන්ඩ් ඒවන පෙන්නන්නේ. ඔව්. ඒව නෙවෙයි මේක අලුත් මෙටල් එකක්.
මේක ජග්වාර් සෙට් ලා කියන්නේ. මේක නේ. සාමාන්‍ය නිකන් දිලිසෙන ඩිසයින් එකක් වගේ තියෙනවා නේද? ඔව් පොඩි අර ක්‍රෂ් කතිය තියෙනවා. අපිට බෙලුත් ළඟට වෙලා දෙලක් තියෙනවා. පොඩි ක්‍රෂ් කතියක් තියෙනවා. මේක ලස්සන කලර් සෙට් තියෙනවා. කලර්ස් ගොඩක් තියෙනවා නේද? මේකේ කලර්ස් සාමාන්‍යයෙන් 12ක් වගේ මත ඉස්සර දෙන්නේ. මේ පාර 100 ගණක් වගේ පාට දෙන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් දාවොත් ඒකේ තොර ගන්න පුළුවන්. සමහර ග්‍රැජුවේෂන් යන අයට උන ලෙන්සර් කරන් ජැකට් එක යන ක්‍රමේ මම මේක ගොඩක් තියෙනවානේ. ඔව්. ඒගලන්ට වුත් මේක මැච් කරගන්න පුළුවන්. අපේ ළඟ ජැකට් පීස් දෙකක් බලන්නදී දැන් මේකෙන් ප්ලේන් සර් කරන ඔරිජිනල් ජැකට් හොයා ගන්න පුළුවන්. හොයා ගන්න පුළුවන්. සාමාන්‍ය අපේ ප්‍රයිස් එක කිව්වොත් මේක normal සාමාන්‍ය ඒකේ 2000 කන දෙ තමයි ඉන්නේ. සාමාන්‍ය ලොකු ගාණක් ඉන්නේ. 2000 කන වගේ ඉන්නේ. 2000 ගාන වගේ ඉඳලා ගන්න පුළුවන් නේද? මේක ඇවිල්ලා අලුත් මෙටල් එක. රිනර් කොටන් එකකින් වෙනස් එකක් ග්‍රැජුවේෂන් එකට වුණා වෙනස් එකක්. මේ පාර අපි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. සොෆ්ට් මෙටල් එක. සොෆ්ට් මැටීරියල් එකක් තියෙනවා. සොෆ්ට් එක. මේ රිච් කොටන් එක. රිච් කොටන් එක. මේ පාර ඉන්ට්‍රොඩියුස් මේ පාරේ මේවට විදිහට යන්නේ. සාමාන්‍ය 2000 ගාන වගේ ඉඳලා අරගෙන ගන්න පුළුවන්. මේකට හොඳ එක. 2000 කන ගන්න පුළුවන්. මේක මම කිව්වේ නෝමල් එකෙන් තියෙන එක. ඔව්. මේක කොටන් තමයි. මේක කොටන් එකකින් මේක අර අඩු ගන්න එක. 29 විතර නම. මේක ත්‍රෙඩ් බෑග් තමයි. මාර්ක කොට හොඳ එකනේ පෙන්නේ. සාමාන්‍ය අඩු ගන්න ඉන්නපු ගම එකක් තියෙනවා. ඒ වගේ ගණන් වලටත් ගන්න පුළුවන් නේද? මේක මේක කලර් සෙට් එකේ කලර්ස් තියෙනවා ගොඩක් නේද? ගොඩක් තියෙනවා. මම දැනට නිකන් පෙන්නන්නේ. ඔව්. මේකේ ගොඩක් මේකේ කලර්ස් තියෙනවා. මේකේ පාට වල සාමාන්‍ය 10ක් 12ක් විතර යනවා. මේක ඇවිල්ලා රිනර් කොටන් වර්ග එකක්. ලිනන් කොටන් එක. රිනර් කොටන් එකේ මේකේ අස්ස කලර්ස් තියෙනවා. රිනර් කොටන් එකේ. ලිනන් කොටන් එක නේද? දැනට නිකන් පෙන්නන්නේ. ඔව්. සෙලෙක්ෂන් තියෙනවා මේ කොනතර. තියෙනවා 1900 ඉඳලා ඔව්. සාමාන්‍ය අඩු ගන්න ඉඳලා තියෙනවා. හරි එහෙනම් ඔයාටත් මේ සාරිස් ගැන ගොඩක් හොඳ අදහසක් ඉන්නේ නැති කියලා මම හිතනවා. අප්සරා සාරි සෙන්ටර් ආයතනය ගැන වැඩි විස්තර හැම දෙයක්ම ඔයාට දැන් වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. මේ ෆෝන් නම්බර්ස් වලට කතා කරලා ඔයාට අවශ්‍ය තොරතුරු හැම දෙයක්ම දැනගන්නත් පුළුවන්. අපි වීඩියෝ එකේ එන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයා තවමත් මගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න නැතුව නම් channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝස් ඉස්සරහටත් බලන්න පුළුවන්. එහෙනම් මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.